විශ්වය ඔබමයි YouTube නාලිකාවට ඔගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ඔයා ගොඩාක් ආදරය කරන එයා මේ වෙලාවේ ඔයා ගැන මොන විදිහටද හිතන්නේ කියලා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ මේක අපි පොදුවේ බලන දෙයක්. ඒක නිසා මේ කරුණු ඔයාට 100%ක්ම නොගැලපෙන්න පුළුවන්. හැබැයි ලොකු ප්‍රතිශතයකින් මේ කරුණු ඔයාට අදාළ වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැතුව නම් වීඩියෝස් බලන්නේ channel එකත් subscribe කරලම වීඩියෝ එකේ ඉස්සරහට බලන්න එකතු වෙන්න කියලා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට පාට 3ක් පෙන්නනවා. ඔයා මේ පාට 3 දිහා හොඳට බලාගෙන ඉඳලා ටිකක් වෙලා අරගෙන ඔයා ආදරය කරන කෙනා ගැනත් හිතලා ඔයාගේ හිත වැඩිපුරම යන පාට ඔයා තෝරගන්න ඕනේ. ඉතින් දැන් ඔයාට පේනවා පාට 3ක්. ඔයා මේක දිහා හොඳට බලන්න. ඊට පස්සේ ඔයාගේ හිත වැඩිපුරම යන පාට දැන් ඔයා තෝරගන්න. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම දැන් පාටක් තෝරගෙන ඇති කියලා. ඉතින් ඔයා තෝරගත්තේ සුදු පාට නම් අපි දැන් බලන්න යන්නේ ඔයා ආදරය කරන කෙනා මේ වෙලාවේ ඔයා ගැන මොන විදිහටද හිතන්නේ කියලා. ඉතින් මේ සුදු පාට තෝරගත්ත ඔයාලා සමහර විට ගොඩක් වෙලාවට මේ සම්බන්ධතාවය ඇතුලේ ඔයාගේ ආදරය ඇතුලේ ප්‍රශ්න ගැටලු වල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ගොඩක් දුරට. එහෙම නැති අයත් ඉන්න පුළුවන්. මම කියන්නේ ගොඩක් දුරට එහෙම අය ඇති. ඔයාලගේ සම්බන්ධතාවයේ එච්චරම හොඳ එකක් නෙමෙයි නම් ඔයාලටත් තේරෙනවා නම් මේක යන විදිහ හරි නෑ කියලා. ඇත්තටම මේ දේ අවසන් වෙයි. අවසන් වෙලා ඔයාට ඊටත් වඩා හොඳ අලුත් ආරම්භයක් අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේට එනවා. ඒක නිසා ප්‍රශ්න ගැටලුත් එක්ක මිරිකි දුක් විඳ ඉන්න එපා. මොකද මේ ජීවිතේ අපි හරිම පොඩි කාලයයි ජීවත් වෙන්නේ. ඒ කාලේ අපි හරිම සතුටින් සැහැල්ලුවෙන් ආදරණීයව ජීවත් වෙන්න ඕනේ. අන්න ඒක නිසා ඔයාගේ ජීවිතේට වෙන්න තියෙන හොඳම දේ අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ප්‍රශ්න ගැටලු වල ඉන්න කෙනෙක් නම් වෙන්න තියෙන දේ හොඳම විදිහට වෙනවා. ඉවසීමෙන් ඒ දිහා බලන් ඉන්න. සම්බන්ධතාවයෙන් නතර වුණත් ඔයා කනගාටු වෙන්න එපා. ඔයා හොඳ විදිහට සම්බන්ධතාවය තුල හිටපු කෙනෙක් නම් මේ දේ වෙන්නේ හොඳට. හොඳ ආරම්භයක්, අලුත් ආරම්භයක්, ලස්සන ආරම්භයක් ඔයාට තියෙනවා. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම අනිත් අයට කියන්න ඕනේ ඔයා ආදරය කරන කෙනා ඔයා ගැන ඇත්තටම සම්බන්ධතාවය හොඳ විදිහට තියෙන අයට මම මේ කියන්නේ. ප්‍රශ්න ගැටලු නැතිව ඉන්න අයට. මම හිතනවා ඔයා හැම වෙලෙම ෂණික විදිහට තීරණ ගන්නවා. වැඩි හිතන්නේ නැතුව තමයි තීරණ ගන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා වැඩක් කරන්නේ. අන්න එහෙම කෙනෙක් කියලා හිතනවා ඔයා ගැන. ඒ වගේම එයා හිතනවා ඔයා මොකක් හරි නරක දෙයක් ජීවිතේට වුණාම ඒක ගැන හිතම ඉන්නවා. ඒක ගැන දුක් වෙනවා. අනවශ්‍ය විදිහට හිතනවා. අන්න ඒ වගේ හිතනවා. එයා හිතනවා ඇත්තටම ඔයා එහෙම කරන්නේ නැත්තම් ගොඩක් හොඳයි. ඔයා එහෙම හිත දුක් වෙවි ඉන්නේ නැතුව ජීවිතේ ඉස්සරහට යනවා නම් එයා හරිම කැමතියි. අන්න ඒ වගේ තමයි එයා ඔයා ගැන හිතන්නේ. ඒ වගේම කියන්න ඕනේ එයා හිතනවා ඔයා හරිම ආදරණීය කෙනෙක්. ඔයාගේ හදවත පොඩි දෙයකටත් උණු වෙනවා. පොඩි දෙයකටත් ඔයා දුක හිතන කෙනෙක් ඉක්මනට. ඒ වගේම ඔයා හරිම ත්‍යාගශීලී. කවුරු මොනා ඉල්ලුවත් දෙනවා. ඒ වගේම එයාටත් ගොඩක් හොඳ විදියට සලකනවා. අන්න ඒ වගේ දේවල් මේ වෙද්දී එයා ඔයා ගැන හිතනවා. ඒ වගේම කියන්න ඕනේ එයා ඇත්තටම හිතනවා ඔයා දුරදිග බලලා වැඩ කරනවා නම් හොඳයි කියලා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. පොඩ්ඩක් සම්බන්ධතාවය ඇතුළතදී වගේම ඔයාගේ ජීවිතයේ සම්බන්ධ දේවල් වලදී තීරණ ගද්දී පොඩ්ඩක් හිතලා බලලා ඔයා වැඩ කරනවා නම් හොඳයි. කල්පනා කරලා මීට වඩා හොයලා බලලා වැඩ කරනවා නම් හොඳයි. අන්න ඒ වගේ දේවල් මේ වෙද්දී ඔයා ගැන හිතනවා. ඒ වගේම තව විශේෂ දෙයක් එයා ඔයා ගැන හිතනවා. එයා හිතනවා ඔයාට තව අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අලුත් දේවල් හොයන්න පුළුවන්. අලුත් දේවල් කරන්න පුළුවන්. ඔයා තව මේ පැත්තට උනන්දු වෙනවා නම් හොඳයි කියලා එයා හිතනවා. අන්න ඒ වගේ අදහසකුත් මේ වෙද්දී එයාගේ හිතේ ඔයා ගැන තියෙනවා. ඉතින් මේ කරුණ තමයි සුදු පාට තෝරගත් ඔයා වෙනුවෙන් මට අද කියන්න තියෙන්නේ. ඉතින් ඔයා තෝරගත්තේ දම් පාට නම් අපි දැන් බලන්න යන්නේ ඔයා වැඩිපුරම ආදරය කරන කෙනා මේ වෙලාවේ ඔයා ගැන මොන විදිහටද හිතන්නේ කියලා.
ඉතින් දම් පාට තෝරගත්ත ඔයාලගේ සම්බන්ධතාවය ඇතුලේ ඇත්තටම ගොඩාක් හොඳ වර්ධනය වෙන සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ මේ වෙද්දි. ඒ වගේම එයා හිතනවා ඔයා ගොඩක් හොඳ ප්‍රේමවන්තයෙක් කියලා. හරිම සරාගී කෙනෙක් කියලත් එයා දකිනවා. ඒ වගේම ඔයා හරිම ප්‍රිය උපදවන විදිහට ඉන්න හරිම එයාට ආස හිතෙන විදිහට ඉන්න කෙනෙක් අන්න එහෙමත් එයා හිතනවා ඔයා ගැන. ඒ වගේම තමයි එයා හිතනවා ඔයා හරිම හොඳ කෙනෙක් හැම වෙලේම හිත උණු වෙනවා හරිම ත්‍යාගවන්තයි අනිත් අයට උදව් කරනවා හැම වෙලේම අන්න ඒ වගේ හරිම හොඳ විදිහට තමයි එයා ඔයා ගැන මේ වෙද්දි හිතන්නේ. ඒ වගේම එයා බලාපොරොත්තු වෙනවා ඔයත් එක්ක මේ සම්බන්ධතාවය ඉස්සරහට දිගටම ගෙනියන්න සම්බන්ධතාවය ඊළඟ ස්ටෙප් එකට අරන් යන්න මේක තවත් ස්ථාවර කරගන්න. එයා ගොඩක් දේවල් ඔයා ගැන හිතන් ඉන්නවා. ගොඩක් හොඳ විදිහට ඔයාලගේ සම්බන්ධතාවය ගැන එයා මේ වෙද්දි හිතාගෙන ඉන්නවා. ඒ වගේම ඔයාලගේ සම්බන්ධතාවය තව ඉස්සරහට තවත් ශක්තිමත් විදිහට ගොඩනැගෙයි. එයත් ඇත්තට මේ දේට ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා. ඔයත් එක්ක තවත් ශක්තිමත්ව මේ සම්බන්ධතාවය ගොඩනගාගෙන ඉස්සරහට යන්න. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ වෙද්දී ඔයාලගේ සම්බන්ධතාවයේ ප්‍රශ්න ගැටලු මොනා හරි එක්ක ඉන්න අය නම් ඔන්න ඒ දේවල් විසඳගෙන ඔයාලට ඉස්සරහට යන්න හැකියාව ලැබෙනවා. එයා හිතනවා මේ වෙලාවේ ඔයාලගේ සම්බන්ධතාවය ඇතුළු ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මේ දේ විසඳ ගන්න ඕනේ. අපි මේක විසඳගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා හිතනවා එයා. ඔන්න එයා කතා නොකර ඉන්න කෙනෙක් නම් මේ වෙද්දි සමහර විට ඔයා ආදරය කරන කෙනා එයා හිතනවා එක්කෝ එයා ඔයාට කතා කරොත් හොඳයි කියලා හිතනවා නැත්නම් සමහර විට ඔයා එයාට කතා කරනකම් එයා බලාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගෙන් හොඳ සපෝට් එකක් එයාගේ ජීවිතේ ඉස්සරහට ලැබෙයි කියලා එයා බලාපොරොත්තු වෙනවා. ඔයා ගොඩක් හොඳ විදිහට එයාට හැම දෙයකටම උදව් කරගෙන ළඟින් ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආදරය ගැන සුභාරංචියක් බලාගෙන හිටපු කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ දම් පාට තෝරගත්තු ඔන්න ඔයාට ඒ සුභාරංචිය ඉක්මනටම ලැබෙයි කියලාත් මතක් කරන්න ඕනේ. ඉතින් මේ දේවල් තමයි දම් පාට තෝරගත්ත ඔයා වෙනුවෙන් මට අද කියන්න තියෙන්නේ. ඉතින් ඔයා තෝරගත්තේ රතු පාට නම් අපි දැන් බලන්න යන්නේ ඔයා ගොඩක් ආදරය කරන කෙනා මේ වෙලාවේ ඔයා ගැන මොන විදිහටද හිතන්නේ කියලා. ඉතින් එයා හිතනවා ඇත්තටම ඔයා ගොඩක් ප්‍රඥාවන්තයි කියලා. ඔයා හැම දෙයක් ගැනම ඇහුවොත් ඔයාට මොකක් හරි දෙන්න උත්තරයක් තියෙනවා. අන්න ඒ වගේ ඔයා හොඳ බුද්ධිමත් කෙනෙක් කියලා එයා හිතනවා. ඒ වගේම එයා හිතනවා ඔයා මේ ගොඩක් හොඳ විදිහට ලස්සන විදිහට නිරෝගී විදිහට ඉන්න කෙනෙක්. ඔයාගේ සෞඛ්‍ය ගැන හිතන කෙනෙක්. අන්න එහෙම හිතනවා. ඒ වගේම ඔයා ටිකක් අර මේ වැදගත් විදිහට නිකන් ගෞරවාන්විත විදිහට ඉන්න කැමති කෙනෙක්. අන්න ඒ වගේත් එයා ඔයා ගැන හිතනවා. ඒ වගේම තමයි ඔයා පොඩ්ඩක් සරාගී කියලත් එයා හිතනවා. ඒ වගේම එයා හිතනවා ඔය දෙන්න අතර හොඳ බැඳීමක් තියෙනවා. හොඳ ශක්තිමත් හවුල්කාරීත්වයක්, හොඳ ශක්තිමත් බැඳීමක් ඔය දෙන්න අතර තියෙනවා කියලා එයා හිතනවා. ඒ වගේම එයා හිතනවා ඔයාට ඕනම දෙයකට ඉක්මනට හැඩ ගැහෙන්න පුළුවන්. ඕනම තත්වයකට ඔයාට ඉක්මනට හැඩ ගැහෙන්න පුළුවන්. අන්න ඒ වගේ හැකියාවකුත් ඔයා තුල තියෙනවා කියලා එයා හිතනවා. ඒ වගේම විශේෂයෙන්ම තව එයා හිතන දෙයක් තියෙනවා. ඔයාට හොඳට සල්ලි තියෙනවා කියලා එයා හිතනවා. ආර්ථික අතින් ඔයා හරිම ස්ථාවරයි කියලා එයා හිතනවා. එහෙමත් නැත්නම් ඔයා ඒ වගේ තත්වයක් ගොඩනගා ගන්න වැඩ කරනවා කියලා එයා හිතනවා. ඔයා ඒ වගේ තත්වයකට යන්න කැමතියි. ඒ හින්දා ඔයා ඒ වගේ තත්වයක් හදාගන්න උත්සාහ කරනවා කියලා එයා හිතනවා. අන්න ඒ වගේ දේවල් එයා මේ වෙලාවේ ඔයා ගැන හිතනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාලගේ සම්බන්ධතාවය ඇත්තටම සතුටින් ඉස්සරහට අරන් යන්න ඕනි කියලා හිතනවා. ඔයත් එක්ක තියෙන බැඳීම තව වැඩි කරගන්න ඕනේ කියලා එයා හිතනවා. ඒ වගේම ඔයත් එක්ක ඉස්සරහට එයාගේ හිතේ ලොකු ප්ලෑන් තියෙනවා. ඔයාලා දෙන්න සතුටින් ඉන්න විදිහ, ආදරෙන් ගමන් බිමන් යන හැටි මේ වගේ ලොකු ප්ලෑන්ස් එයාගේ හිතේ තියෙනවා. විශේෂයෙන් ඔයාලා බඳින වයස ආසන්නයේ ඉන්න කෙනෙක් නම් ඔන්න එයා ඒ දේවල් ගැනත් මේ වෙද්දි හිතනවා. ඔයත් එක්ක ලස්සනට විවාහ ජීවිතයක් ගත කරන්න, ආදරෙන් ඉන්න මෙන්න මේ දේවලුත් එයා මේ වෙද්දි ඔයා ගැන හිතනවා. ඉතින් කියන්න ඕනේ ඔයාගේ හිතේ තියෙනවා නම් ලස්සන ප්‍රාර්ථනාවක් ඔයාගේ ආදරය වෙනුවෙන් ඔන්න ඒ දේ ඔයාට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් මට ඔයාට කියන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. විශ්වය ඔබමයි YouTube නාලිකාවත් එක්ක.